හරි මේ අපි කතා කරන්නේ පදාර්ථය විකිරණ 2012 A level ගාන මේ කතා කරන්න යන්නේ බලමු අපි මේ ගාන මොකද්ද කියලා මොන chapter එකෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට පදාර්ථය විකිරණ ගානේ මේ ගාන ඔයා බැලුවොත් ඔයාලට පේනවා හොඳට ඔයාලට පේන්න ඕන P රේඛීය ගම්‍යතාවයක් සහිත අංශුවක් ඩී බ්‍රොග්ලි තරංගය නමින් හැඳින්වෙන පදාර්ථ තරංගයක් මගින් විස්තර කළ හැකි බව 1924 දී ලුයිස් ඩී බ්‍රොග්ලි යෝජනා කළේ. එහෙනම් මේ ඩී බ්‍රොග්ලි තරංගායමය හා සම්බන්ධ ගැටලුව. તો ඩී බ්‍රොග්ලි තරංගායම ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් ප්ලාන්ක් නියතයේ h අනිත් එක p ඇසුරෙන් ලියන්නලු. එතකොට අපි තේරුම් ගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා මේ මොකද්ද මේ ඩී බ්‍රොග්ලි තරංගායමය කියන එක. මං හිතනවා මේක බලන ඕනම දරුවෙක් මේක ගැන අවබෝධයක් ඇති කියලා. එතකොට අපි යන් ඒකට. හරි. හරි. එතකොට මේ ඩී බ්‍රොග්ලි තරංගායමය අපි ලැම්ඩා සමානයි h බෙදීම p මගින් ගන්න පුළුවන්. හරි. ලැම්ඩා සමානයි h බෙදීම p. එතකොට මේ ලැම්ඩාට කියනවා ඩී බ්‍රොග්ලි තරංගායමය කියලා. ඩී බ්‍රොග්ලි තරංගායමය. ඩී බ්‍රොග්ලි තරංගායමය. ඔකේ කියන එකම තමයි. තරංගායමය. එතකොට මේ h ට කියනවා ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය. මේ p ට කියනවා ගම්‍යතාවය, රේඛීය ගම්‍යතාවය. මේ රේඛීය ගම්‍යතාවය කියලා කිව්වේ ඉතින් මීට අමතරව ඉතින් කෝණික ගම්‍යතාවයකුත් තියෙනවනේ. ඒ කියන්නේ මේ රේඛීය වචනේ මෙච්චර මෙන්ෂන් කරලා තියෙන්නේ. තරංගායාමයක් කියන එක තේරෙනවා. ඔයාලට තේරෙන්න ඕනේ මේක ලැම්ඩා කියන එක සමානයි h බෙදීම mv නේ. මෙතන ස්කන්ධයක් තියෙනවා. මෙතන තියෙනවා තරංගයක්. එතකොට මේ ඇතම් ඒ කියන්නේ මෙතන තරංගයකුත් වෙලා මෙතන ස්කන්ධයකුත් වෙලා සමීකරණ දෙපැත්තේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕන මේක ස්කන්ධයක් සහ තරංගයක් වන ආකාර දෙකම දක්වන නිසා මේකට කියනවා තරංග අංශු ද්වෛතය කියලා. තරංග අංශු ද්වෛතය. ද්වෛතය ලියද්දි නම් පොඩ්ඩක් වරදීද මන් හරි තරංග අංශු ද්වෛතය කියලා කියන්න පුළුවන්. එතකොට පුතේ මේ ඩී බ්‍රොග්ලි තරංගායාමය මේක. එතකොට මේක සාමාන්‍යයෙන් නැනෝමීටර වලින් අපිට ගන්න පුළුවන් සම්මත ඒකකයේ මීටර. එතකොට මේ m කියන්නේ කිලෝග්‍රෑම්, v කියන්නේ ms ශ්‍රේණි එක, h කියන්නේ js. හරි. එතකොට මේ ප්ලාන්ක් නියතය කොහොමද අපි මේක එන්නේ කියලා බලමු. අපි දන්න පුතේ E සමාන hf කියලා එකක් තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් වල. හරි. ඊට පස්සේ අපි දන්නවා E සමානයි ඩෙල්ටා mc වර්ගය කියලා නැත්නම් mc වර්ගය කියලා එකක් තියෙනවා අපි පදාර්ථයේ විකිරණයේදීත් ඉගෙන ගන්නවා අයින්ස්ටයින්ගේ සමීකරණය. එතකොට මේ දෙකම E නේ. දැන් hf කියන එක සමානයි mc වර්ගය. මං c නැතුව v වර්ගය කියලා දාන්නම්. v වර්ගය. දැන් අපි දන්නවා v සමාන f ලැම්ඩා නේ. දැන් hf කියන එක සමානයි mv වතාවක් v. එතකොට hf කියන එක සමානයි mv v කියන්නේ f ලැම්ඩා. f ට f කැපෙනවා. ලැම්ඩා කියන එක සමානයි h බෙදීම mv එකක් එනවා. ඉතින් ලැම්ඩා කියන එක සමානයි h බෙදීම mv වලට අපි දානවා p කියලා. රේඛීය ගම්‍යතාවය. ඔහොම තමයි එන්නේ කාරණාව. එතකොට කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මෙන්න මේ ටික දන්නේ නැති මේ ටික දාගන්න. එතකොට ඔයාට හොඳ අවබෝධයක් එනවා ගාන ෆ්ලෝ වෙන්නේ කොහොමද කියලා. කාරණාව පැහැදිලිද? හරි. ඔන්න ඔකයි කතාව. ඊළඟ ටිකට යන්න. එතකොට මේකට අදාළ උත්තරේ මෙහෙම එනවා. හරි. ඊළඟට මෙතකොට මේකේ කිසිම අවුලක් නැහැ ළමයින්ට. ඊළඟ ටිකට යන් අපි ඊළඟ එකේ කියන්නේ ඒ වල දෙවෙනි පාර්ට් එක. ස්කන්ධය සිම්පල් m සහ චාලක ශක්තිය E වන අංශුවක් සඳහා ඉහත ප්‍රකාශනය සිම්පල් h m e ඇසුරින් නැවත ලියන්න. එතකොට මේක නැවත ලියන්න තියෙන්නේ. බලන්නකෝ. එතකොට මේ ඕක සිම්පල් කාරණාවක් මම මේ ටික මකනවා. එතකොට මේ කියන්නේ ස්කන්ධය ඒ කියන්නේ m එක ඒ කියන්නේ ගම්‍යතාවයයි චාලක ශක්තියයි සම්බන්ධ කරන්නලු. මම දන්නු ගම්‍යතාවය කියන්නේ p කියන එක සමානයි mv නේ. එතකොට p කියන එක සමානයි mv. එතකොට e කියන එක සමානයි භාගය mv වර්ගය. මම මේ දෙපැත්තෙම
m ගෙන් වැඩි කරනවා. m ගෙන් වැඩි කරන්න හේතුව තමයි මෙතන mv තියෙනවා, මෙතන m වර්ගයේ v වර්ගය හදාගන්න නිසා. භාගයයි මෙතන mv වර්ගය වතාවක් m. මේකත් m. එතකොට මේ වැඩි කරපු එකට වැඩි කරපු එක කැපිලායි පළවෙනි එකම එනවනේ. මේ දෙක මෙහෙට දානවා 2i. මේ m එක කොහොමද තියෙන්නේ? 2im. 2im. එතකොට මෙතන තියෙන්නේ m වර්ගය v වර්ගය. ඉතින් ඕක ගන්න හැකි mv ගේ වර්ගය කියලා. පොදුවේ. මේ තියෙන ගම්මිතාවේ වර්ගයන්නේ p වර්ගය 2e. එහෙනම් මොකද්ද? p කියන්නේ 2em ගේ මූලය. නම් ගම්මිතාවේ ඔහොම එනවනම් මේ සූත්‍රය අනුව ලැම්ඩා සමානයි h බෙදීම මෙතන තියෙන mv කියන්නේ p කියන්නේ mv නේ ගම්මිතාවේනේ. එහෙනම් ගම්මිතාවේ කියන්නේ 2em ගේ මූලය. ඔහොම ගන්න පුළුවන්. එතකොට මේ E කියන්නේ ශක්තියක්නේ. ඇත්තටම විභව චාලක ශක්තිය. මේ චාලක ශක්තිය සමහරක් වෙලාවට විභව ශක්තියට සමාන වෙන්න පුළුවන්. ශක්ති සංසිතිය මේ චාලක ශක්තිය W සමාන QV ට සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අර විභවාන්තරයක් යටතේ යද්දි. ඒතර මේ ශක්තිය එක එක ඒවාට සමාන වෙලා මේ ප්‍රකාශනයේ සංකීර්ණතාවයකට එන එක තමයි වෙන්නේ. කාරණාව පැහැදිලිද? හරි මේක ඉතින් යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න එක. ඊළඟට B කැපිටල් T උෂ්ණත්වයක සහ වායුගෝලීය පීඩනය 10.5 පැස්කල් හිදී භාජනයක් හීලියම් වායුවෙන් පුරවා ඇත. ඔතන හීලියම් කියද්දිම යට බලන්න ඕන. අනිවාර්යෙන්ම බලන්න ඕන. උඩ හොම වාක්‍යයක් කියද්දිම අනිවාර්යෙන්ම යට ප්‍රදේශය බලන්න ඕන. මොකද හේතුව හීලියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය දීලා නැහැ. නැති වුණත් අපි දන්නවා. හරිද? එතකොට හීලියම් පරමාණු ස්කන්ධය දීලත් නැහැ. එතකොට ඕක දීපු ගමන්ම උඩ කියපු ඩී බ්‍රොග්ලි සීන් එකක් යන්නේ. එතකොට ඒකත් එක්ක අනිවාර්යයෙන්ම ස්කන්ධයක් ඕන. ස්කන්ධයක් ඕන නිසා මෙතන දීලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම යට හරිය දත්ත ටිකක් දෙන්න ඕන. ප්ලාන්ක් නියතය දීලා තියෙනවා. හරි 6.6 10 JS. හීලියම් පරමාණු ස්කන්ධය 6.10 කිලෝග්‍රෑම්. බෝල්ස්මාන් නියතය කියලා එකක් දීලා තිනවා. K සමානයි 1.4 10 ඍණ 23යි කෙල්විනයට ජූල්. එතකොට මෙන්න මේ දත්ත ටිකක් දීලා තියෙනවා. තව මේකේ නිකන් බලාගෙන යද්දී වලට තියෙනවා 8.4 මූලය 3 ලෙස ගන්නලු. 42 ඝන මූලය 3.5 විදියට ගන්නලු. එතකොට මේ වගේ ඒවත් පාවිච්චි වෙනවා. කාරණාව පැහැදිලිද? හරි. අපි යන් ඊළඟට මේ හීලියම් පරමාණු වල මධ්‍යස්ථ ජාල ශක්තිය E සඳහා ප්‍රකාශනයක්. බෝල්ස්මාන් නියතය K T ඇසුරෙන් ලියා දක්වන්නේ. ඉතින් මෙන්න මේ කෑල්ල ලියන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම තාපයේ දැනුමක් තියෙන්න ඕන. තාපය පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. නේද? හරි. තාපයේ උගන්වනවා මෙන්න මෙහෙම එකක්. මේ වෙලාවේ තාපයක ඕනද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා මේ ගැටලුවට. හරි. තාපයේ තියෙන E සමානයි 3 බෙදීම 2ක් KT කියලා සූත්‍රයක්. K කියන්නේ බෝල්ස්මාන් නියතය. හරි. බෝල්ස්මාන් නියතය. K කියන්නේ බෝල්ස්මාන් නියතය, T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය, E කියන්නේ ශක්තිය. එතකොට මේක ගන්නේ PV සමානයි 3 MNC වර්ගය භාග කියලා සූත්‍රයක් තියෙනවා. ඔන්න ඕකෙන් ගන්න මේක තාපය පාඩමට අදාළ එකක්. ඔයාට ඕන උත්තරේ මෙච්චරයි. වීඩියෝ එක දිග වෙන එක නවත්තන්න. එතකොට කෙනෙක්ට ඕන නම් මේක තාපෙන් තමයි හොයාගන්න ඕනේ. හරි මේක ලේසි. ඉතින් PV සමානයි මෙතන චාල ශක්තියක් ගන්නවා මේක 3න් 2යි මෙතන භාගයයි MNC වර්ගය භාග කියලා අරගෙන ඊට පස්සේ මේක සමානයි NRT. මොකද මේ පැත්තේ මුකුත් නැති නිසා NRT කියලා අරගෙන ඊට පස්සේ 3න් 2යි මේ භාගයයි MNC වර්ගය භාගයයි MC වර්ගය භාග කියන එක වතාවක් n ගන්න. මේක E කියලා ගන්න. 3න් 2යි EN. ඉතින් ওই විදිහට යන්න තියෙන්නේ. ඊට පස්සේ මේ n වෙනුවට ගන්න පුළුවන් පදාර්ථ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. පදාර්ථයේ අනුගාර බෙදීම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව මේක RT. එතකොට මේ එන්ට මේන් කපාගන්න ආර් බෙදීමෙන්නේ කියන්නේ බෝල්ස්මාන් නියතය. K කියන්නේ ආර් බෙදීමෙන්නේ. එතකොට ඉතින් ඊට පස්සේ මෙතන්ට එනෝ KT. මේක 2යි මේක 3යි මේක මෙහෙට වැඩි කරා
E කියන එක සමානයි 3යි kt 3යි kt බෙදීම 2යි. හරි. පොඩ්ඩක් මේක වේගෙන් කරා. මේක තාපයට අදාළ එක. මේකට අදාළ නැහැ. මේක සූත්‍ර ලියුණා ප්‍රමාණවත්. හරි නේද? ඒ කියන්නේ මේකේ කෙලින්ම කියවෙනවා බෝල්ස්මාන් නියතය නියතයක් මේකත් නියතයක්. එතකොට E අනුලෝමයි කෙලින්ම T. ඒ කියන්නේ මේ කියන ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. හරි ඊළඟ ටිකට යන්න අපි. ඊළඟ කැලලට ඉහත ඒ දෙකෙහි කියන්නේ අර ඊ ඇසුරින් ව්‍යුත්පන්න කර ප්‍රකාශනය භාවිතා කරගෙන හීලියම් පරමාණුක මධ්‍යන්න ඩිබ්‍රොග්ලි තරංගායමේ ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් HKT සහ හීලියම් පරමාණුක ස්කන්ධය සිම්පල් M ඇසුරෙන් ලියා දක්වන්න. මෙහෙමනේ ලියා දක්වන්න සිම්පල්නේ. දැන් මේකත් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මම මේ ටික මකනවා. හරි මෙන්න මේ වගේ වැඩක් නෙවෙන්නේ. අපි දන්නෝ ලැම්ඩ කියන එක සමානයි H බෙදීම 2ක් M ගේ මූලයනේ ආවේ. E කියන්නේ මොකද්ද? E කියන්නේ 3 බෙදීම 2ක් KT. ඕක දාන්න තියෙන්නේ. 2යි M මේක 3 බෙදීම 2ක් KT ගේ මූලය. මේකට මේක කැපෙනවා. නෑ H බෙදීම 3ක් M KT ගේ මූලය. කොහොමයි? ඔක ලේසි. මේ අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නවල තියෙන විශේෂත්වය තමයි පුතේ මේ ප්‍රශ්නවලදී ඔය උඩ ගන්න එක යටට ආදේශ කරන්න තියෙන ගොඩක් වෙලාවට. මේ කරන්නෙත් අවසානයේදී මේ වගේ එකක් එනවා ඇති. මේ වගේ ප්‍රකාශන ඔප්පු කරන්නේ අවසානයේදී අවසාන හරියේදී මෙන්න මේ ප්‍රකාශන ඕන ඇති. ගොඩක් වෙලාවට එසේ වල තියෙන විශේෂත්වය තමයි එසේ වල කියන්නේ අවසාන හරියට ඕන ටික උඩින් ඔප්පු කරගෙන යන්නේ. ඒතර උඩින් ඔප්පු කරන ඒ වලින් තමයි අවසානයේම හිතන්නත් ඕන අපි. එසේ වල තියෙන විශේෂම ලක්ෂණය ඒක. එසේ එකක් හරියට නිකම් පිළිවෙලට එන්නේ. ඒතර උඩ තියෙන ටික අනිවාර්යයෙන්ම යටට ඕන. ඊළඟ ටිකට යන්න අපි. එතකොට ඕකට එන්නේ ඔහොම. ඊළඟට T27 සෙල්සියස් ලැම්ඩ ගණනය කරන්න තියෙන්නේ 8.4 මූලයක් දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම 8.4 මූලයක් දීලා තියෙයි කියන්නේ 8.4ක් එන්න ඕන. එතකොට මෙතන දත්ත ටිකක් තියෙනවා 6යි 10 ඍණ 27යි. මම ඒ ටික බෝඩ් එකේ ලියා ගන්නවා දැන්. 6යි 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. ඊළඟට 6.6යි 10 ඍණ 34යි JS. ඊළඟට 1.4යි 10 ඍණ 23යි 1.4යි 10 ඍණ 23 JK ඍණ 1 ඔය ටිකනේ තියෙන්නේ. හරි ඔන්න ඔය ටික තියෙන්නේ. අපි මේකට දාලා බලමු. කොහොමනේ? එතකොට මේකේ අහන්නේ මේ ගැටලුවේදී අහන්නේ ශක්තියක් නේද අවසානයේ? ඔව් ලැම්ඩා අහන්නේ. ලැම්ඩා. ලැම්ඩා අහන්නේ. එතකොට ලැම්ඩා හරි. මේක වෙයි ලැම්ඩානේ. දැන් තිබ්බේ ලැම්ඩානේ. ඊ නෙමෙයි. ඊ තිබ්බේ මෙතන. ලැම්ඩා සමානයි ඔන්න ඕක. එනම් ආදේශ කරන්න තියෙන්නේ. මේක එනවා 6.6යි 10 ඍණ 34යි. JS. මේක 3යි. M කියන්නේ 6යි 10 ඍණ 27යි. M. K කියන්නේ 1.4යි 10 ඍණ 23යි. T කියන්නේ 27යි කියන්නේ 300යි කෙල්වින්. කොයි වෙලාවකවත් සෙල්සියස් වලින් දාන්න එපා. සෙල්සියස් වලින් දාන්න බෑ. T කියන්නේ කෙල්වින්. එතන ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. එතකොට මේකේ ගානේ දීලා තියෙනවා 8.4 මූලය
3 ලෙස ගන්න කියලා. 3 ලෙස ගන්න. ඉතින් 8.4ක් එන්නේ 6 වතාවක් 1.4. එතකොට මං ගන්නවා 6 වාරයක් 1.4 8.4. මං ගත්තේ කොහොමද? 6 වාර එක වාරයක් 6 6යි. 0.4 ඒවා 6ක් 2.4යි. එතකොට 8.4යි. කෙලින් මේක ගත්තා 8.4. මේක 3. එතකොට මේ පද ටික ඉවරයි. ඊට පස්සේ 10 බල සුළු කළා. මේ තුනත් ගත්ත මෙතනට. මේ තුනත් ගත්ත. එතකොට මෙතන 10 2යි. මෙතනට දුන්නා 10 ඍණ 50යි. 10 2යි 10 ඍණ 48යි. සුළු කරද්දී. මෙතනට ආව 6.6යි 10 ඍණ 34යි. ඒකක අන්තිමේට උත්තරේ දාමු. අන්තිමේට උත්තරේ මීටර වලින් එන්න ඕනේ. එතකොට මේක ඇවිල්ලා 3යි. 8.4 මූලය 3 වර්ගය 3යි. එතකොට 9ක් එන්නේ එළියට. 10 ඍණ 48 10 ඍණ 48 භාගවෙනි බලයෙන් එළියට එන්නේ 10 ඍණ 24යි. එහෙනම් මෙතනට එන්නේ 10 ඍණ 24යි. මේක 6.6යි. 10 ඍණ 34යි. සුළු නම් මේක අනිවාර්යයෙන්ම 10 ඍණ 10ක් එන්නේ. ඍණ 24 උඩට ගියාම ධන 24යි. මේකයි 10 ඍණ 34යි 10 ඍණ 10යි. 6.6 බෙදීම 9. ඕකත් සුළු කරන්න පුළුවන්. මේක සුළු කරොත් මේ විදිහට එන්නේ 3ෙන් කැපෙන ලස්සනට. 3ෙන් කැපුවොත් 2.2යි. 3ෙන් කැපුවොත් 3යි. 10 ඍණ 10යි. මේක සුළු කරාම 0.7යි 21යි 10ට 3යි 10ට 3යි 10 ඍණ 10යි. හරි නැනෝමීටර් වලින් කිව්වොත් 0.7යි 3යි 3යි සෝරි ඇන්ස්ට්‍රම් වලින් කිව්වොත් එහෙම නැනෝමීටර් වලින් කිව්වොත් 7.3යි ගණක් එන්නේ. අපි කියමු 7.3යි 3යි 10 ඍණ 11යි මීටර් එන්නේ ආන්සර් එක. හරි 7.3යි 3යි 10 ඍණ 11යි. මේක නැනෝමීටර් වලින් කෙනෙක්ට කියන්නේ කිව්වොත් නැනෝ කියන්නේ 10 ඍණ 9යි. ඒතර 733යි සෝරි නැනෝමීටර් වලින් කරන්න කිව්වොත් කවුරු හරි මෙහෙම තියෙනවා 10 ඍණ 9ෙන් බෙදලා දාන්න. එතකොට එනවා 7.3යි 3යි 10 ඍණ 2 නැනෝමීටර්. කාරණාව පැහැදිලිද? හරි. ඔකයි කතාව. හරි ඊළඟ ප්‍රශ්නෙට යනවා අපි. එතකොට මේකේ ආපු වගේ 7.3යි 3යි 10 ඍණ 11යි. මේකේ අවුලක් නැතුව ඇති. ඊළඟ කැලලට යන් අපි. ඊළඟ කැලේ මොකක්ද අහන්නේ කියලා බලමු. හතරවෙනි කැලට B වල හතරවෙනි පාර්ට් එක හීලියම් පරමාණු අතර මධ්‍යන දුර සිම්පල් A හීලියම් වායුවේ මුළු පරිමාව Na ගණය ලෙස ගනිමින් A ගණනය කරන්නේ. කියන්නේ A කියන්නේ හීලියම් පරමාණු දෙකක් අතර මධ්‍යන දුර. මෙහි N යනු භාජනයේ පවතින හීලියම් පරමාණු සංඛ්‍යාවයි. එතකොට මුළු පරිමාවක් දීලා තියෙනවා. හීලියම් පරිපූර්ණ වායුවල් ලෙස සලකන්නේ. එතනින් තමයි හිතාගන්නේ PV = nRT දානවයි කියලා. මොකද හීලියම් පරිපූර්ණ වායුවක් සේ සලකන්න කියලා දීලා තිනවා. තව 42 ඝන මූලයක් දීලා තියෙනවා. 3.5ක් කියලා ගන්න. එතකොට මේක පට්ට පහසු ගානක් කියන්නේ. පරිමාව Na ගණයනේ. හරි. මෙන්නමයි කතාව. මේ විදිහට ගන්න පුළුවන් PV = nRT නේ සූත්‍රයේ පරිපූර්ණ වායුවක. එතකොට PV = nRT ගන්න වෙනවා. මේකේ R දීලා නැහැ කොයි වෙලාවකවත්. එතකොට R දීලා නැති නිසා මේකේ සර්වත්ව වායු නියතය දීලා නැහැ. එහෙනම් මේකෙන් යන්න බෑ. එහෙනම් K කියන එකෙන් තමයි යන්න වෙන්නේ R බෙදීම Na එකකින්. ඒ කියන්නේ සර්වත්ව වායු නියතය ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ එකකින් යන්න වෙන්නේ. ඒ කියන්නේ PV = nRT දාද්දී ඔයා හිතන්න ඕන මේකේ කොයි වෙලාවකවත් R දීලා නැහැ. R දීලා නැහැ කියන්නේ PV N කියන්නේ පදාර්ථයේ අනුගාන බෙදීම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. වතාවක් RT. නම් PV කියන එක සමානයි N R බෙදීම Na T. එතකොට මේ කියන්නේ වායුවේ පරිමාවනේ. වායුවේ පරිමාවට දීලා තියෙනවා Na ඝනය කියලා දත්තයක්. මේක ඇවිල්ලා දත්තයක්. වායුවේ පරිමාව. එතකොට Na ඝනය කියලා දීලා තියෙනවා. මේ ඒ කියන්නේ හීලියම් පරමාණු දෙකක් අතර මධ්‍යන්න දුර කියලා දීලා තියෙනවා. එතකොට R බෙදීම Na කියන්නේ ඔයා මතක තියාගන්න ඕන බෝල්ස්මාන් නියතය කියන්නේ ඔන්න ඕක. මම කලිනුත් කිව්වා. මෙතනත් කියලා තියෙනවා. බෝල්ස්මාන් නියතය කියන්නේ ඕක. එහෙනම් NKT. N ට N කැපෙනවා. එහෙනම් A ඝනය එනවා. KT බෙදීම P. ඒ නැති වුණත් ඔයාලට තේරෙන්න ඕන A කියන එක සමානයි KT බෙදීම P ගේ 3න් 1 වෙනි බලය. ඒ නැති වුණත් ඔයාලට තේරෙනවා 42 ඝන මූලයක් කියලා තියෙනවා.
42 ඝන මූලයක් මොකක් හරි අගයක් ගන්න කියලා තියෙනවනේ. 42 ඝන මූලය ගන්න කියලා තියෙන 3.5ක් කියලා. 3.5ක් 3.5ක් කියලා. එතකොට තේරෙන්න ඕන මෙතන අනිවාර්යෙන්ම ඝන මූලයක් එන්න ඕන. එතකොට හරියි. ඊළඟට k කියන එක දීලා තියෙනවා 1.4යි 10 23යි. බලන්න මේක සුළු කරන එක. මේක විශේෂයි. t කියන එක අනිවාර්යෙන් 300යි කෙල්ලි. p කියන එක 1.15යි. නේද? 1.15යි නේද? ගානේ මුලම කියනවා 1.15ක් කියලා. වායුගෝලීය පීඩනය. එහෙනම් ඔන්න ඕක ඝන මූලය පරිස්සම් වෙන්න ඕන තැන්. පරිසම් වෙන්න ඕනේ මේක ඝන මූලයන්නේ තියෙන්නේ. එහෙනම් මේක 21ක් වගේ වෙන්න, ඒ කියන්නේ මේක ගන්න ඕන 3 ගුණාකාරයක් වෙන විදිහට එළියට. අනිත් දේ 4.1.4 3ෙන් වැඩි වුණාම 4.2 ඝන මූලයන්නේ. ඒක ඕකේ. කොහොම ගත්තා. දැන් 10 බල සුළු කරන් තියෙන්නේ. 10 බල සුළු කරාම මෙතනට එනවා 10 ඍණ 25යි. ආයි මෙතනට ගුණ වුණාම 1.4යි 10 ඍණ 23යි 300යි මෙතන 1.15යි මේක සුළු වුණාම 10 3යි. එතකොට මෙතනට එනවා 10 5 උඩට ගියම 10 ඍණ 5යි 10 ඍණ 5යි කියන්නේ 10 ඍණ 5යි 10 ඍණ 23යි 10 ඍණ 28යි 10 ඍණ 28යි මේ දෙකයි 10 ඍණ 26යි 10 ඍණ 26යි. දැන් ඔයාලට තේරෙන්න ඕන 42 දීලා තියෙන්නේ. එහෙනම් මේක 10න් වැඩි කරනවා 42යි 10න් වැඩි කරපු එක නැති වෙන්නේ 10 ඍණ 1කින් වැඩි කරනවා 10 ඍණ 26යි ඝන මූලය. හරි. එතකොට පුතේ මේක ඇවිල්ලා 42යි 10 ඍණ 27යි. ඔහොමනේ ඝන මූලය. එහෙනම් 42 ඝන මූලය ඔහොම එනවා. 10 ඍණ 27 ඝන මූලය මෙහෙම එනවා. මම මේක 3න් 1 කියලා දානවා. 10 ඍණ 27 3න් 1 10 ඍණ 9යි. 42 ඝන මූලයක් කියන එකක් එනවා. 42 ඝන මූලය කියන්නේ 3.5. එහෙනම් 3.5යි 10 ඍණ 9යි. මේකට එන ආන්සර් එක මීටර්. ඇත්තටම කියවොත් නැනෝමීටරට 3.5යි. මේකට ආන්සර් එක. එතකොට මේකේ තියෙන විශේෂත්වය දැන් හිතන්න ඔයාලට මේ ගානේ මෙහෙම උදව්වක් කරලා තියෙනවා 42 ඝන මූලය කියලා. මෙහෙම තිබ්බේ නැහැ කියලා හිතන්නේ ඒ ලෙවල් වල. ඔයා මොනව තිබ්බත් මෙතන ඝන මූලයක් නම් තියෙන මෙතන බලේ තුනේ ගුණාකාරයක් වෙන විදිහට හදා ගන්නවා. 10 ඍණ 27ක් වෙන විදිහට හදා ගන්නවා. මොනව තිබ්බත් මේ ගණන් වල සුළු කිරීම වල විශේෂ කරුණු තමයි මේ. ඒ කියන්නේ 10 ඍණ 26න් බෑනේ. එක්ක ඔයා මේක තව දෙකක් වැඩි කරලා 10 ඍණ 24ට ගේන්න ඕන. නැත්නම් 10 ඍණ 27 කරගන්න ඕන. එක්ක 24 එක්ක 27 කරගන්න ඕන. එතකොට මේක එහෙම කරගන්නේ විද්‍යාත්මක අංකනේ. දැන් උදාහරණයක් විදිහට 4.2 10 ඍණ 26 නේ තිබ්බේ. ඕක 42යි 10 ඍණ 27යි. දැන් අපි හිතමු 10 ඍණ 25 තිබ්බ කියලා. එහෙනම් ඕක එන්නේ මෙහෙම මේ විදිහට. 10 ඍණ 25යි 10 ඍණ 27ක් කරගන්න ඕනේ. එහෙනම් 10 දෙකෙන් වැඩි වෙන්න ඕන. 420යි 10 ඍණ 27යි. 10 ඍණ 25ක් තිබ්බනම් කරගන්නේ කොහොම? එතකොට හිතන්නේ 10 ඍණ 28ක් කරගන්න ඕන. අගට බිංදුවක් දාමු. 10 ඍණ 29ක් තව අගට බිංදුවක් දාමු. 10 ඍණ 30ක් තව අගට බිංදුවක් දාමු. ඔහොම දදා තමයි අපි හදාගන්නේ. මොකද සුළු කරන්න පහසුයි. හැමතිස්සෙම. දැන් හිතන්න මෙතන 4 වෙනි බලයක් තිබ්බනම්. 4 වෙනි බලයක් තිබ්බනම්. මෙතන 4 වෙනි බලයක් තිබ්බනම් පුතේ. මෙතන 4ක් තියෙනවා. එහෙනම් ඔයා ගන්න ඕන 4 ගුණාකාරයක් වෙන විදිහට. ඒ කියන්නේ 28. මෙතනට 28ක් ගන්න ඕන. 28ක් ගන්නවයි කියන්නේ 42 නෙවෙයි 420. 420. එතන මෙතන 10 ඍණ 2යි 420 4න් 1 එන්නේ එහෙනම් මෙතන. කාරණාව පැහැදිලිද? එතන තියෙන බලයේ ගුණාකාරයක් වෙන විදිහට අපි හදා ගන්නවා. ඒ කියන්නේ ඒක හදාගන්නේ මේ විදිහට. දැන් උදාහරණයක් විදිහට ඔයාලට 10 තියෙයි කියලා හිතන්න. 10 අපි හිතමු 1 තියෙන්නේ කියලා. 1 කියන එක ලියා ගන්න පුළුවන් නේ 10යි 10 ඍණ 1 කියලා. හිතන්නේ එකේ මොනව ගත්තත් එකයි. හරි. මම මේ ලේසියට ගන්නෙ. කාරණාව පැහැදිලිද? එකේ මොනව තිබ්බත් එකේ 4 වෙනි බලය ගන්න තිබ්බ කියලා හිතන්න. ඒ එකම තමයි උත්තරේ. හරි. එකේ 4 වෙනි බලයන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මේක 10 මේක ගන්න පුළුවන් මෙහෙම. දැන් x කියමු. x වල 4 වෙනි බලය ගන්න තියෙන්නේ. x නැතුව උදාහරණයක් විදිහට මෙහෙම එකක් ගමු. 256 ඔහොම 2506 ඝන මූලය තිබ්බ කියලා. එහෙනම් මේ 256 කියන්නේ 4 4. මේක 10 2. ඔහොමනේ තියෙන්නේ 4. ඉතින් ඕක නම් ලේසියෙන් ගන්න පුළුවන් 4 4
කියන එක වැඩි කරනවා 4 එකෙන් 10 2 කියන එක වැඩි කරනවා 4 එකෙන් මේක කැපිලා ගිහිල්ලා 4ක් එනවා මෙතනට එනවා භාගයක් 4යි මූල 10ක් නෙන්නේ ඇත්තට මූල 10 කියන්නේ 3.16 දෙක මේ වගේ එකක් නම් ගන්න පුළුවන් නැති වුණත් මේ අර කලින් එකෙන්ම මම කියලා දෙන්නම් තව එකක් මේ හිතන්න පස්වෙනි බලය තිබ්බනම් 4.2යි 10 ඍණ 26 නේ තිබ්බේ ඒකේ පස්වෙනි බලය තිබ්බනම් අපි කරන්නේ මොකක්ද දන්නවද මේක 10 ඍණ 25ක් කරගත්තා නම් ලේසි අපිට 10 ඍණ 25ක් කරන්නයි කියන්නේ 0.42යි හරි 10 ඍණ 25යි කොහොම කරගන්නත් පුළුවන් නැත්නම් අපිට කරන්න පුළුවන් අර ලඝු බලන්න පහසු වෙන්න මෙතනට 10 ඍණ 4කින් වැඩි කරනවා එතකොට 10 ඍණ 30යිනේ 10 ඍණ 30යි මෙතන 10 ධන 4කින් වැඩි කරනවා 4.2යි 10 ධන 4යි ආයි එකතු කී 10 ඍණ 26යි එතකොට මේක වැඩි වුණාම 42000ක්නේ ඕක මේක 10 ඍණ 30 කියන්නේ පහෙන් එකේ බලය ගත්තොත් 10 ඍණ 30 පහෙන් එකේ බලය ඇවිල්ලා 10 ඍණ 6යිනේ. ඔතන 10 ඍණ 6ක් එනවා. මේක ඉතින් ලඝු පොතෙන් බලන්න. ලඝු පොතෙන් බලද්දී තේරුම් ගන්න මේ එක්ස්ට්‍රා ටිකක් ලඝු පොතෙන් බලද්දී 42000 පහෙන් එකනේ. ලඝු පොතේ බලද්දී 1යි 2යි 3යි 4යි. 4.42 බිඳුව අපි බලමු. හිතුවම 42 බිඳුව අපි හිතමු. හරිද? මේ ඇත්ත ගානක් නෙවෙයි මම මේක තේරුම් කරන්න ඕන නිසා කියන එක. 42 බිඳුව අපි හිතමු 56 50 කියලා. එතකොට ඒකේ පහෙන් එක ගන්න. ඒක පහෙන් එක ගත්තම ඔන්න ඕක සුළු කරනවා ඊට පස්සේ. 0.9යි 1යි 15ට 3යි බිඳුවයි. ඊට පස්සේ ඕකේ ඇන්ටි ලොග් එක බලන්න. 91 30 කොහෙද කියලා. 91 30 ඇන්ටි ලොග් එක බැලුවම අර මේ තියෙන ග්‍රාෆ් වල මෙහෙමනේ තියෙන්නේ. මේ හරිය ඇති 91 30. ඔය 90 ගණන් වල ඇති. ඒතර ඒකේ අගයක් එනවා අපි හිතමු 9.2ක් කියලා එනවා කියලා. 9.5ක් කියලා එනවා කියලා. අන්න එහෙනම් උත්තරේ 9.5යි 10 ඍණ 6යි. ඔන්න ඔහොම තමයි සුළු කරන්නේ එහෙම. මේ සුළු කිරීම තමයි මේ පදාර්ථයේ මේ පදාර්ථය හා විකිරණයකේ විශේෂම ලක්ෂණය. සුළු කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතාමත් ඉක්මනට. කාරණා පැහැදිලිද? මම ඊටු ටිකට යනවා. මේකේ ගොඩාක් ඩීප් කිව්ව නිසා. හරි. මේවා දැන් ඕන නම් දරුවෙක් මේක දාගන්න වේගෙන්. මේ ටික ස්ටොප් කර කර ආයි රිපීට් කර කර වීඩියෝ එකේ රිපීට් කර කර බලන්න. මොකද ඔයාට මේක වැදගත්. මේ කිව්ව ටික ඔක්කොම. මේ ගාන හදන්න පුළුවන් සුළු කිරීමනේ බැරි. හරි නේද? මේ සුළු කිරීම මේකට විශේෂයි. මේ ගණන් වලට. එතකොට මේ සුළු කිරීම ටික අල්ලගත්තොත් ඔයාට ගේමක් නැහැ මේක ගොඩ දාගන්න. හරි නේද? හරි. ඊළඟ ටික. එහෙනම් ඒකත් හරි. ඊළඟට මෙම අවස්ථාව යටතේ හීලියම් පරමාණු අංශු ලෙස සැලකිය හැකිද? ඔබේ පිළිතුරට හේතු දෙන්න. අංශු විදියට සලකන්න තියෙන්න ඕන අවශ්‍යතාවය මොකද්ද? අංශු විදියට සලකන්න ඉස්සෙල්ලාපු අගයන් දෙක අපිට ඕන වෙනවා. ඒ කියන්නේ මේක අංශු විදියට සලකනවා නම් තරංගයක් වෙනවා නම් මොකද්ද වෙන්න ඕන අවශ්‍යතාවය? උදාහරණයකට මම ටෙනිස් බෝලයක් බිත්තිය හරහා යන්න ගහනවායි කියලා හිතන්න. ටෙනිස් බෝලයක් බිත්තිය හරහා යන්න නම් අනිවාර්යයෙන්ම තරංගායාමයේ වස්තුවට වඩා කියන්නේ ඒ වස්තුවේ ප්‍රමාණය තරංගායාමයට වඩා පොඩි වෙන්න ඕන. එතකොට ලැම්ඩා කියන එක සහ A කියන එක තමයි මේක අපිට කම්පෙයාර් කරන්න වෙන්නේ. ඔය අගයන් දෙක. ඔක දැන් දරුවෙක්ට හිතා ගන්න බැරි වුණත් එයාට තේරෙන්න ඕන අපි මේකෙදි හෙව්වා ලැම්ඩා. මේකෙදි හෙව්වා A. එහෙනම් ලැම්ඩායි A අතර සම්බන්ධයක් තමයි ගන්න තියෙන්නේ. මොකද අවසාන උත්තර අපි ගන්න ගියේ ඒවට. දැන් කලින් එකේ ගත්තා Aට ආවේ 3.5යි 10 ඍණ 9යි. ලැම්ඩාට කීයේද ආවේ? ලැම්ඩාට ආවේ 7.3යි 10 ඍණ 11යි. මේක ඇවිල්ලා A මේක ඇවිල්ලා ලැම්ඩා. ඔයාට මේකෙන් බැලුවොත් මොකද්ද ලොකු? A ලොකුයි නේද? ලැම්ඩාට වඩා. මේ A කියන්නේ මොකද්ද? මධ්‍යන්න දුර. මධ්‍යන්න දුර. දැන් මේක කොහොමද සර් මේක කියන්නේ? හරි මේක තියරිය. මේක ඇවිල්ලා මේ තරංගංශු දෛතේ තියරිය. මේ මොකක් හරි එකක් අංශුමය ස්වභාවයක් ගන්නවද තරංගමය ස්වභාවයක් ගන්නවද කියන එක අපි තීරණය කරන තියරිය. ටෙනිස් බෝලයක් මම බිත්තිය හරහා යන්න ගහනවා නම් ඒක ඇත්තටම බිත්තිය හරහා යන්න ටෙනිස් බෝලේ සයිස් එක අර තරංගායමයට වඩා අඩු වෙන්න ඕන. මම කියපු එක ආයෙ රිපීට් කරන්න. ඒක ආයෙ රිපීට් කරලා ඔයා අහන්න. හරිද? ටෙනිස් බෝලයක් බිත්තිය හරහා යන්න ගහන්න ඕන නම් එහෙම ගහන්න බෑ ඇත්තටම. හරි. ඒකෙදි වෙන්න ඕන දේ තමයි
ඒ බෝලේ සයිස් එක තරංගායමට වඩා අඩු වුණොත් තමයි යන්න පුළුවන්. කාරණාව පැහැදිලි? ඉතින් මෙතනත් බලන්න මොකද්ද ලොකු කියලා. ඔයාලට බැලුවම තේරෙනවා මේක ලොකුයි කියලා. 10 ඍණ බලයේ අඩු එක තමයි ලොකු එක. 10 ඍණ බලයේ වැඩි එක තමයි පොඩි එක. එතකොට අනිවාර්යයෙන්ම ඒ විශාලයි ලැම්ඩා. එතකොට මේක ඔයාම හිතලා බලන්න පරමාණු අංශු ලෙස සලකන්න පුළුවන්ද? තරංග ලෙස සලකන්න පුළුවන්ද කියලා. හරි. පුතේ මේකේ බලන්න මේකෙදි ඔයාලට තේරෙන්න ඕන අර මං කිව්ව ටෙනිස් බෝලේ කතාව. මේකේ ඒ විශාලයි ලැම්ඩානේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? හීලියම් පරමාණු අතර මධ්‍යන්න දුරනේ. මධ්‍යන්න දුර ලොකුයිලු මේ කියන තරංගායමයට වඩා. එහෙනම් මේක කොයි වෙලාවකවත් තරංගයක් විදිහට නෙවෙයි හැසිරෙන්නේ. මෙයා හැසිරෙන්නේ අනිවාර්යයෙන්ම අංශුවක් විදිහට. මෙයා හැසිරෙන්නේ අංශුවක් විදිහට. මම අර ටෙනිස් බෝලේ කතාව මතකද කිව්වා? ටෙනිස් බෝලේ සයිස් එක. එතකොට මේ තියෙන ටෙනිස් බෝලේ සයිස් එක. මේ තියෙන ටෙනිස් බෝලය තරංගයක් වෙනවා නම් ඒකේ තරංගායමයි. ටෙනිස් බෝලේ සයිස් එක ටෙනිස් බෝලේ තරංගායමයට වඩා වැඩිනේ. එහෙනම් ඒ කියන සිදුරත් තුලින් යන්න බෑ. විවර්තන සංසිද්ධියට භාජනය වෙන්න බෑ. විවර්තනය කියන්නේ සිදුරත් තුලින් යන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ සංසිද්ධියට භාජනය වෙන්නේ නැහැ. එතකොට ඒ සිද්ධියට භාජනය වෙන්නේ නැහැ කියන්නේ මේක අංශුවක් විදියට. නැති වුණත් ඔයාලට ටිකක් ප්‍රායෝගිකව දැනුමක් තියෙන්න ඕනේ. එහෙම වුණා නම් වායු පාඩමක් කතා කරන්න වෙන්නේ නැහැ. PV සමාන nRT වල PV සමාන nRT වල ඔය විදියට අංශු එළියට ගියා නම් තරංගයක් විදියට මේ n එකක් ගැන කතා කරන්න විදියක් නැහැ. n එක යනවනේ එළියට හීලියම් එළියට ගිහිල්ලානේ. අංශු තරංගය ඒ කියන්නේ අංශු විදියට නෙවෙයි තරංග විදියට තිබ්බනම් ස්කන්ධයත් ප්‍රශ්නයක් වෙනවා. ගොඩක් ඒව ප්‍රශ්නයක් වෙනෝනේ එළියට ගිහිල්ලානේ. එහෙනම් ඒ ස්ථීර පරිමාවක් ගැනද මවුල ගානක් ගැනද මහා විකාර සීන් එකක් එනවනේ. එතකොට ඒ එතනින් වුණත් අපිට ලොජික් එකක් දාන්න පුළුවන් මෙතන. හරිද? මේ කියන කතාව තේරුණාද? හරි. ඊළඟට දැන් මේකෙදි ළමයින්ට චුට්ටක් පැහැදිලි වෙන්නේ නැතුව ඇති. ඒ විශාල ලැම්ඩනේ. තරංගයක් වෙන්න නම් මේ කියන හීලියම් එක තරංගයක් වෙන්න නම් අනිවාර්යෙන්ම මේකේ ලැම්ඩා ගයගේ ඔය කියන අගයට සමාන වෙන්න ඕනේ. කියන්නේ ලැම්ඩා කියන එක 7.3යි 10 ඍණ 11යි. ඒ කියන්නේ මෙන්න මේ කියන වායුවේ අණු අතර දුර පරමාණු අතර දුර ඒ කියන එක 7.3යි 10 ඍණ 11ක් වුණා නම් මේක ඇවිල්ලා තරංගයක් විදිහට හැසිරෙන තිබ්බා. ඊටත් වඩා පොඩි වුණා නම් උදාහරණයක් විදිහට 7.3යි 10 ඍණ 12යි. එහෙනම් හොඳ විනිවිද යෑමේ හැකියාවක් තියෙනවා මෙයාට. විනිවිද යෑමේ හැකියාව ගොඩක් වැඩි. හරිනේ? ඒකනේ ඇල්ෆා බීටා ගැමා කිරණ විනිවිද යන්නේ. හරි නේද? හරි. කාරණාව පැහැදිලි ඇති. ඊළඟ ටිකට යන්න අපි. ඊළඟට පීඩනය වෙනස් නොකොට වායු සිසිල් කිරීම මගින් පරිමාව අඩු කළ හැකි නම් අන්න පරිමාව අඩු කළ හැකි නම් එක්තරා T උෂ්ණත්වයකදී හීලියම් පරමාණු වලට මධ්‍යන්න ඩී බ්‍රොග්ලි තරංගායමය හීලියම් පරමාණු අතර මධ්‍යන්න දුරට සමාන කළ හැකියි. එහෙමත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්න තරංගයේ අංශුයි සමාන වෙනවා. එහෙනම් ලැම්ඩා සමානයි අර සූත්‍රය වළංගු වෙනවා. හැකිය h m k t ඇසුරින් t dash සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. අන්න දැන් කළා තියෙන්නේ. තරංගයේ අංශුයි තරංගාංශු දෛතය කියන මාතෘකාවට ගලපලා තියෙන්නේ දැන්. ලැම්ඩා සමානයි ඒ කියන්නේ තරංගාංශු දෛතය කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒකනේ අවශ්‍යතාවය. ලැම්ඩයි ඒ සමානයි කියන එක. ඇත්තටම ලැම්ඩා කියන එකට වඩා ඒ කියන එක ගොඩක් පොඩි වුණොත් ඕක තරංගයක්. තරංගයක් වෙන්න තරංගයක් අංශුවක් වෙන්න අවශ්‍යතාවය. මේක කොහොමත් තරංගයක්. මේ අවස්ථාව. තරංගයක් අංශුවක් වෙන්න අවශ්‍යතාවය මේ තියෙනවා. හරි. බලන්නකො එතකොට මේකේ කියලා තියෙන දේ. මේකේ අපි දන්නෝ A සමානයි ලැම්ඩා අවස්ථාවක් ගැන කියලා තියෙනවා. කලින් අවස්ථාවේ ඒට කොහොමද ආවේ අපිට ප්‍රකාශනේ? A කියන එක මේකේ කියලා ඇති ඉස්සෙල්ලා අපිත් ඔප්පු කරා PV සමානයි මේක අපි දන්නවා PV කියන එක සමානයි nRT නේ. එතකොට PV කියන්නේ NA ඝනය. මේක n බෙදීම NA මේක RT. මේ n ට මේ n කැපෙනවා. PA ඝනය කියන එක සමානයි R බෙදීම NA වතාවක් T. නම් PA ඝනය කියන එක සමානයි KT. කාරණා පැහැදිලි? එතකොට A කියන එක මෙතනින් ගන්න පුළුවන්. KT ගේ KT බෙදීම P ගේ 3න් 1 වෙනි බලය. දැන් ළමයට පැහැදිලි නැති වෙන්නේ නැති මෙතන 3 තියෙනවා. මේ දෙපැත්තම 3න් 1කින් වැඩි කරලා තියෙනවා. ඒක එකපාරට දාලා තියෙනවා.
හරිනේ ඕකනේ කතාව ඊළඟට ලැම්ඩා කියන එකට අපිට ඉස්සෙල්ලා ආවා ලැම්ඩා කියන එක අහලා තියෙන්නේ ඕකේ බෝල්ස්මාන් නියතයත් එක්කනම් උත්තරේ කලින් ගත් එකක් තිබ්බා ලැම්ඩා කියන එක අහලා තියෙන්නේ අර කියන K ප්‍රකාශනෙත් එක්කනේ එතකොට ලැම්ඩා කියන එක සමානයි h බෙදීම 3ක් m k t ගේ මූලය වගේ ආවේ එහෙනම් ලැම්ඩා සමානයි a නේ හරි මෙතන t ඩෑෂ් නේ උෂ්ණත්වය එහෙනම් ලැම්ඩා සමානයි a h බෙදීම 3යි m k t ඩෑෂ් ගේ මූලය මේක k t බෙදීම p ගේ 3න් එක මට ඕන t ඩෑෂ් යුක්ත කරන්න t ඩෑෂ් යුක්ත කරන්න මෙතන t ඩෑෂ් එතකොට k t ඩෑෂ් t ඩෑෂ් යුක්ත කරන්න මොකද උෂ්ණත්වය t කියලා කියන්නේ එතකොට මම මුලින්ම කරන්නේ තුනෙන් දෙපැත්තම ඝණය ගන්නවා. එතකොට මෙතනට එන්නේ h ඝණය. හරි. මෙතනට එන්නේ 3 k t 3යි මේ සුළු කිරීම බලන්න. මේ සුළු කිරීම ගණන් පුතේ එන්න මේ විදිහට. මම දෙපැත්තෙම ඝණය ගන්නවා. මේ තුනෙන් එක නැති කරන්නේ. එතකොට මෙතනට h ඝණයක් එනවා. මෙතන 3යි m k t1 ඒකේ මේ භාග්‍ය බලයනේ. භාග්‍ය බලය මේකට පොදුවේ ඝණය. එතන මෙතනට k t p තුනෙන් එක දෙපැත්තෙම ඝණය ගන්න නිසා 3. දැන් පොඩි එකෙක්ට මේව බැරි වෙන්න පුළුවන්. එතකොට මේ පොඩි එකා තේරුම් ගන්න ඕන බැරි ෆිසික්ස් නෙමෙයි මැත්ස්. මැත්ස් වල මේ ඝණයක් ගන්න අවස්ථාව කියන්නේ දෙපැත්තම ඔයා වර්ග කරගන්නවා දැකලා තියෙනවනේ සමීකරණ. ඒ වගේ ඝණයක් ගත්ත අවස්ථාව. එතන මේකට මේක කපලා යන්න. තුනෙන් එකට 3. දෙපැත්තටම කරන නිසා සාධාරණයි. ඔයා බය වෙන්න එපා ඒ කරන දේ. h ඝණය. ඊළඟට දෙනවා h ඝණය. මේක මේ පැත්තට වැඩි කරනවා 3යි m k t dash ඒකේ භාගය ඒ වගේම 3 භාගය වැඩි කිරීම 3 එතන මෙතන තියෙනවා තව kt බෙදීම b t dash අතරම t නෙවෙයි t dash එතකොට h ඝණයක් මෙතන තියෙනවා h ඝණය කොතන තියෙනවා 3යි m k වල ඝණය බෙදීම 2 මෙතන තියෙනවා t dash වල 3 බෙදීම 2 ආයි මෙතන තියෙනවා k t dash බෙදීම p කොහොම තියෙනවා හරිනේ මම මේක මේ පැත්තට යවනවා p එක මෙහෙට යවනවා p k එක මෙහෙට බෙදා ගන්නවා k p මෙහෙට යවුවා k මෙහෙට බෙදුවා එතකොට t dash තව ඉතුරුයි මෙතන 3යි m k 3 බෙදීම 2 මෙතන ඉතුරු t dash වල 3 බෙදීම 2 දන 1 හරි නේද h ඝණය p බෙදීම k 3යි m k 3 බෙදීම 2 මෙතන එනවා t dash වල 3 බෙදීම 5 හරි නේද සෝරි 3 බෙදීම සෝරි 5 බෙදීම 2 මෙතෙන් දෙන්නේ මේක මෙහෙට ගියා 2යි 5 බෙදීම 2යි ඔක්කොම වර්ග කරගන්නවා ඒ කියන්නේ දෙපැත්තම වර්ග කරගන්න වර්ග කරොත් මෙතනට එන්නේ h ඝණය h ඝණය p බෙදීම k වර්ග කරගන්නේ ඇයි කියලා හෙවොත් මෙතන භාගයක් තියෙනවා මෙතන භාගයක් තියෙනවා භාගය නැති කරන්න වර්ග කරගන්න වර්ග කරොත් මෙතනට එනවා වර්ගය මෙතනට එන 3යි m k වර්ගය වර්ග කරාම මේ භාගයට වර්ගය කැපෙනවා මෙතනින් මෙතනත් එහෙම ඒ පද ඔක්කොම වර්ග වෙනවා වර්ග කරද්දි එතන මෙතනට එන්නේ t dash වල 5 එහෙනම් මේක සුළු නාම h වල 6යි p වර්ගය k වර්ගය මෙතනට එනවා මේක මේ පැත්තට බෙදෙනවා 27යි 3 27යි මෙතනට එනවා m ඝණය තව k 3ක් එනවා k මේ k 3යි මේ k 2යි k 5යි මෙතනට එනවා t dash වල 5 ආයි මේකේ 5න් 1 වෙනි බලය ගන්න දෙපැත්තම
5න් එක්වෙනි බලය ගත්තම t dash n. එහෙනම් t dash සඳහා ප්‍රකාශනයක් ලියන්න කිව්වොත් t dash කියලා එන්නේ මෙන්න ඔය ප්‍රකාශනය. t dash කියලා එන්නේ ඔන්න ඔය ප්‍රකාශනය. එතකොට t dash වලට එන්නේ h වල 6යි p වර්ගය 27යි k වල 5යි m ඝනය. ඒකේ 5න් එක. බලන්න මේකේ අවසානයේදී ඉල්ලලා තියෙන දත්ත මොනවද කියලා. p තියද උත්තරවල කියලා බලන්න. හරි. මේකේ නෑ අවසානයේ උත්තරවල ඉල්ලලා තියෙන h m k t h m k ඇසුරින් ඉල්ලලා තියෙන. h m k ඇසුරින්. h m k h තියෙනවා m තියෙනවා k තියෙනවා p නෑ. එහෙනම් p ට ආදේශ කරන්න වෙනවා. එහෙනම් t dash කියන එක සමානයි h 6යි p කියන්නේ 10 5යි 10 5 වර්ගයේ 10 10යි 27යි k 5යි m ඝනයයි මේක 5න් එක. හොඳට මතක තියන්න p ට ආදේශ කළ යුතුමයි. මොකද p නෑ උත්තරවල. හොඳට මතක තියාගන්න ඒක. ආයි බලන්න ඕන ඔයා. ඒ කියන්නේ මම උනා නම් පේපරේ ආයි බලනවා දීපු පද වලින්ද ඇවිල්ලා තියෙන කියලා. පද වැඩි නම් පද වැඩි නම් ඒකට ආදේශ කරලා අවසාන උත්තරේ තියන්න ඕන. වැඩේ පැහැදිලිද? මං හිතනවා මේක ගැන ලොකු අයිඩියා එකක් එන්නේ නැති කියලා ඔයාට. මේක හා සම්බන්ධ. ඉතින් මේ වගේ ගැටලුව මෙන්න මේ කෑල්ල තමයි සුළු කරන්න ටිකක් අපහසුයි. මාත් මේ සුළු කිරීම ටිකක් දිග විදියට කරේ. මීට වඩා ලේසි ක්‍රම තිබ්බා. හරිද? එතකොට මීට වඩා ලේසි ක්‍රම ඔයා ගාව ඇති. හරිද? ඒ විදිහට සුළු කරන්න. මේක සුළු කිරීම. මේ ටික ඉතින් මැත්ස් කෙලින්ම. ෆිසික්ස් නෑ මෙතන. හරිද? එහෙනම් පුතේ උත්සන්න.